සුරූපී රහත් තෙරණියක්. ඇය රූපෙන් ඉහළ රහත් තෙරණින් වහන්සේ නමක්. මට මතක නෑ නම කවුද කියලා හරියට. කොහොම හරි එහෙම ගන්නකො කතාව එච්චරයි. ඒ රහත් තෙරණින් වහන්සේ තරුණයි ලස්සනයි. ඉතින් මේ රහත් තෙරණින් වහන්සේ ගාවට එනවා මාරයා. මාරයා කිව්වහම මිනිහෙක්ගේ මනසට ඇතුල් වෙලා තමයි එන්නේ. එතනින් ගියා මිනිහෙක්, සාමාන්‍ය මිනිසෙක්. ඒ මිනිසාට ඇතුල් වුණා මාරයා. ඇතුල් වෙලා අර රහත් තෙරණින් වහන්සේ ගාවට ආවා. ඇවිල්ලා කියපු කතාව තමයි මේක. නැගණිය ඔබ රූප සම්පන්නයි. නැගණිය ඔබ තරුණයි. ලස්සනයි තරුණයි. ඉතින් ඔබ වගේ කෙනෙක් කාමයේ පැහැසිරෙන්. ඔබට කාමයේ හැසිරෙන්න ඕන තරම් අවකාශ තියෙනවා. මනුස්ස ලෝකෙ මදිනම් අන්න තියෙනවා නැගණිය, චාතුර් මහරජක, තවතිසා, යාම තුසිත නිම්මාන රති පරිනිම්මිත වසවත්ති කියලා ලස්සන දිව්‍ය තල. මනුෂ්‍ය කාමයටත් වඩා අග්‍රයි දිව්‍ය කාමය. ඒ නිසා නැගණිය ඔබ වගේ කෙනෙක් මේ වගේ කැලේකට වෙලා හුදකලා වාසය කරන එක නෙමෙයි කරන්න ඕන. පුළුවන් තරම් කාමයේ හැසිරෙනෙක් කියලා මෙන්න මාරයා කියාපි. ඊට පස්සේ රහත් තෙරණින් වහන්සේ හඳුරගත්තා. මේ නම් මාරයා. මේ විදිය කතාවක් කියන්නේ මාරයා. කියලා දැනගෙන පවිටු මාරය මට තගේ කාමෙන් ඇති වැඩක් නැහැ. මම මේ අසාර කුණු කය ගැන කලකිරිච්ච කෙනෙක්. මම මේ කය කෙරෙහි තියෙන ඒ වගේම මේ කාමයන් කෙරෙහි තියෙන ආශාවන් බැහැර කරපු කෙනෙක්. මම කෙලෙස් දුරු කරපු කෙනෙක් යන ආදි වශයෙන් උදානයක් පවසනකොට හිමීට මාරේ අතුරුදහන් වෙලා ගියා. ඒ කිව්වේ අර මිනිස්සෙක් ඇවිල්ලා කතා කරා. ඒ මිනිස්සයාට මාරේ ආවේශ වුණා. ඒ මිනිහට රහත් තෙරණින් වහන්සේ දෙකක් කිව්වහම ඒ මිනිහාගේ මනසින් මාරේවත් වුණා. ඊට පස්සේ මිනිහත් හිමීට එතනින් රූටලා ගියා. දැන් මේ මිනිහත් දන්නේ නැතුව ඇති තමන් එහෙම කතා කරේ මාරාවේශයෙන් කියලා. ඒ මිනිහයා දන්නේ නැහැ ඉතින්. ඉතින් ඔන්න ඔහොමයි. ඉතින් මාරයා කියන්නේ ඔන්න ඔය ස්වභාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එදා රහත් ඵලයටපත් වෙලා විවේකීව වාසය කරපු රහත්තරින් වහන්සේලාටත් රහතන් වහන්සේලාටත් ඇවිල්ලා මාරයා ওই වගේ දේවල් කිව්වා නම් රහත් ඵලයෙන් මෙහා ඉන්න ධර්මාබෝධය සමහර විට තාම ළඟා කරගත්තේ නැති ඔබට මොනතරම් දේවල් ඇවිල්ලා මාරයා කියයිද? හිතා ගන්නවත් බැරි වෙයි ඔබට. මාරයා තමයි ඇවිල්ලා කියන්නේ අද නිවන් දකින්න බෑ පින්වතුනි. අද නිවන් දකින්න බෑ. ඔබ දිව්‍ය ලෝකෙට යන්න, තවතිසාවට යන්න, තුසිතේට යන්න ගිහිල්ලා මේ දිව්‍ය සභාවට එකතු වෙලා මතු කේතුම්මතිය රාජධානියේ ගිහිල්ලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් දකින්න. සමහර පන්සල් තියෙනවා පින්වතුනි මේ ලංකාවේ වර්තමානයේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවසන් වෙන්නත් කලින් මෛත්‍රී බුදුරජාණන් වහන්සේව ඉදි කරලා උන්වහන්සේගේ රූප හදලා වන්දනා කරන මිනිස්සු ඉන්නවා. ලංකාවේ බොහෝ පන්සල් තියෙනවා. මෙත් මහා බෝසතාණන් වහන්සේට වන්දනා කිරීම, নমස්කාර කිරීම සුදුසුයි. ඒක වෙනම දෙයක්. හැබැයි ඔවුන් ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ රූප අඹවාගෙන කරන්නේ වෙන සෙල්ලමක්. මොකක්ද ඒ කරන්නේ? මාරයා ආවේශ වෙලා ඉන්නේ. ඒ තමයි මිනිස්සුන්ට කියනවා මේ ගෞතම බුද්ධ ශාසනයෙන් දැන් ප්‍රයෝජනයක් නැහැ. උඹලට මේ ශාසනයෙන් දැන් ඉතින් වැඩක් නැහැ. මේ ශාසනය දැන් ඉතින් මාර්ගඵල නැහැ. දැන් මේ ශාසනය වඳයි. දැන් වඳ පීදිච්ච ගහක් වගේ. දැන් මේකෙන් ආයි ගෙඩි ලැබෙන්නේ නැහැ, මල් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ශාසනය දැන් අතහැරලා දාපල්ලා. අතහැරලා දාලා මතු මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය ප්‍රාර්ථනා කරපල්ලා. මේ මාරයා. මෙහෙම ප්‍රකාශ කරන්නේ මාරයා. මම මේ ධර්මයේ හොඳට කියවන කෙනෙක් නිසා දන්නේ. සහ මටත් නොඑක ආකාරයෙන් මේ මාරයට එරෙහිව බණ කියනකොට ඇති වෙන බලපෑම එක්ක මම දන්නේ. ත්‍රිපිටකේ හොඳට කියවලා බලන්න. මම මේ කියන ටික ඔබට වැටහෙන්නේ නැද්ද බලන්න. ඔය තමයි මාරයා. මේ තථාගතයන් වහන්සේගේ ගෞතම අපගේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ සාර අසංකල්ප ලක්ෂයක් තිස්සේ පාරමිතා පුරලා මතු කරපු බුද්ධ ශාසනය තාම අඩයි ගෙවිලා ගිය වයස. එපමණකින් මාරයා ඇවිල්ලා කියනවා දැන් මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් නැහැ.
මතු මෛත්‍රී බුද්ධ ශාසනය ප්‍රාර්ථනා කරපල්ලා කියලා. ඒ මාරයා ප්‍රමාද කරවන්න සසර. ඔබ මේ ලනු කණ්ඩේ යන්න එපා. මම මේ කියන ටික හොඳට අහන් ඉඳලා බලන්න. ඔබට මේ ශාසනයේදී මේ ගෞතම බුද්ධ ශාසනයේදී නිවන් දකින්න පුළුවන්ද බැරිද කියලා. කාගෙන්වත් අහන්න යන්න එපා. අනේක ඇත්තක්ද බොරුවක්ද කියලා. ඔබේ ප්‍රඥාවෙන් ඔබ විමර්ශනය කරන්න.